මං ගාව තිබිච්ච දෘෂ්ටි මං කියන්න. දැන් මම කවුද? ගිහි කාලේ මං කමල්. තේරුණානේ? මං කල්පනා කළා මං දැන් කරන පාප කර්ම වලට ඊළඟ ජීවිතේ මං මැරිලා වෙලා නිමල් වෙනවා. දැන් එදාට ගුටි කන්නේ කවුද? නිමල්නේ. මට මොකෝ? මං ඕන පාප කර්මයක් කරනවා කියලා මට හිතුණා. ඒ කියන්නේ මං කරන පාප කර්ම වලට ගුටි කන්නේ නිමල් නම් මට මොකෝ? මං පව් වැඩ කරනවා කියලා මට හිතුණා. එතකොටම මහානාම හාමුදුරුවෝ කියලා හාමුදුරුවෝ කෙනෙක් හිටියා මාත් එක්ක පැවිදි වෙච්ච. උන්වහන්සේ මට කිව්වා, එතකොට මං පැවිදි වෙලා අරිය දස්සන ගියාත්මෙත් ඔහොම හිතුවනම් මොකෝ වෙන්නේ කියලා. ගියාත්මේ විමල්, මේ ජීවිතේ කමල්, ඊළඟ ජීවිතේ නිමල්. දැන් ගිය ජීවිතේ විමල් එහෙම හිතුවනම් මේ ජීවිතේ කන්නේ පරිප්පුව කමල්. දැන් සැපද? ආන්නේ නිසා මට තේරුණා බුදු අම්මේ ඒ දෘෂ්ටිය ඇයි මේ කය වෙනස් වුණාට සිත් පරම්පරාව එකමයි. මම කරන ලද කර්මයන්ට විපාක විඳින්න වෙන්නේ එදාට නිමල් වුණාට නිමල්ට දැනෙන්නේ මොකද්ද? මම. ඒ දෘෂ්ටිය ඒ වෙලාවේ සක්කාය දෘෂ්ටිය ඒ වෙලාවේ මම. මේ වෙලාවේ මම. දැන් මම ගිහිල්ලා බල්ලෙක් වුණොත් බල්ලට හිතෙන්නේ මොකද්ද? මම. දැන් බල්ලට අපි බල්ලට ලෙඩක් හැදෙනවා. අපිට හරිය දුක හිතිලා බල්ලගේ බෙල්ල මිරිකලා මරන්න හදනවා. ඇයි ඒ? ටක් ගාලා සුගතියට යවන්න. බල්ලා කැමති වෙනවද? බල්ලා කෑ ගහනවා. ඇයි ඒ? බල්ලා උගේ ආත්මෙට කැමති. තේරුණානේ? తත්‍ර తත්‍රාභිනන්දති. යන තැන සතුටු වෙනවා. ඇලෙනවා. తත්‍ර తත්‍රාභිනන්දිනි. යන තැන කියන්නේ මොකද්ද? මනුස්ස ලෝකෙන් බල්ලෙක් වුණා නම් බල්ලට කැමති. බල්ලා මම. මනුස්ස ලෝකෙන් දෙවියෙක් වුණා නම් ඒ වෙලාවේ දෙවියා මම. මේ මම. අන්නේ දෘෂ්ටිය මංගාව තිබ්බා. වැරදි දෘෂ්ටියක් බව තේරුනේ එක කතාවෙන්. දැන් තේරුණානේ? ඒ වගේ පුතේ දැන් ඔයාලට තේරුණානේ? ආන්න ඒක හදාගන්න. හොඳයි.